යාළුවනේ ඔයාලා දකින්න කලින් තිබ්බ සරුංගල වෙච්ච දේ ඔක්කොම වැස්සට එදිලා ඔයිල් පේපර් ගහලා තිබ්බේ ඔක්කොම වැස්සට එදිලා ගන්නම දෙයක් නැහැ පාට්ටම් ගන්නම දෙයක් නැහැ නැති බංගස්ථාන වෙලා ගියා එම කෙලිට යාළුවනේ සරුංගල්ලාරේ නැතු ඉන්න බෑනේ එහෙම ගෙනාව සුපිරියක් බස්සලා තියෙන්නේ මේ පේනවාදී ආයෙ පිටිපස්සේ පාට්ටම තියෙනවා ආයෙ ගහනකොට මේකෙන් කිලින්ම ගහලා දානවා ගෙනල්ලා ඇති වෙනක් ගෙනල්ලා තියෙන්නේ ආයෙ ගම් වතුර මේ සුනාමි ආවත යාළුවනේ මේ සරුංගලවල මුකුත් වෙන්නේ නැහැ ආයෙ ඔයිල් පේපර් ගහන්න නැහැ වැඩක් නැහැ තේරුම් නැහැ ඉතින් යාළුවනේ මම මේ සරුංගලයට දාගෙන ගාබේජ් බෑග්. ඉතින් මේ ගාබේජ් බෑග් වල ඔක්කොම මට ගිය රුපියල් 100ක් වගේ පොඩි මුදලක්. ඉතින් මේ ඉස්සලා මේ ගාබේජ් බෑග් එකක් අරගෙන මෙන්න මේ වගේ මම මේක දෙකට මැද්දෙන් පලා ගන්නවා. ඉතින් මේ විදිහට පලා ගත්තට පස්සේ අපිට මේක දිගහැර ගන්න පුළුවන්. ඉතින් මෙහෙම දිගහැරගෙන සරුංගලේ ගන්න තියලා මම මේ සරුංගලේ අවශ්‍ය ගන්න මේක හදා ගන්නවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඉස්සරහට මේ සරුංගලේ ගාබේජ් බෑග් වලින් හදලා මේක උඩ යවලා ඒ වගේම වැස්සටත් අහු වෙනකම් මේ සරුංගලේ මං උඩ තියනවා. ඒ වගේම සරුංගලේ රෑත් උඩ තියනවා. ඉතින් වීඩියෝ දෙකටම රැඳිලා ඉන්නේ ඒක නිසා අනිවාර්යයෙන්ම. ඉතින් යාළුවෝ ආර පේනවා ඇති මේ ගාබේජ් බෑග් එක සෑහෙන ලොකුයි. මේ සරුංගලේ පට්ටම වැහෙන්න තරම් ලොකුයි. ඉතින් මේ සරුංගලේ ටිකක් සයිස් එකෙන් ලොකු ප්‍රමාණයෙන් ලොකු සරුංගලයක්. ඒ විදිහට තවත් ගාබේජ් බෑග් එකක් මම කපා ගත්තා. ඊට පස්සේ ඉතින් මේ වගේ ගිනි කූරකුයි හඳු කූරකුයි අරගෙන මේක මේ ගිනි කූර දැල්වගෙන අපිට මේක පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඉතින් පුච්චනවා කියන්නේ යාළුවනේ මම මේ ගාබේජ් බෑග් එක පුච්ච ගන්නවා කියන එක නෙමෙයි. මේ ගාබේජ් බෑග් දෙකක් එකට තියලා මම මහ ගන්න යන්නේ. ඊට පස්සේ ඉතින් යාළුවනේ ගාබේජ් කොල්ල දෙක එකට තියලා මම මෙන්න මේ වගේ තිත්පෙළ දෙකක් වගේ තියාගෙන මේක මේ හොඳට මහ ගන්නවා. ඉතින් ඒ විදිහට මහගෙන ඉවරනාට පස්සේ මම මේක සරුංගලේ උඩින් තියලා බලනවා. ඊට පස්සේ යාළුවනේ සරුංගලේ මදි වෙන කොටස් වලට මම තවත් ගාබේජ් කොල්ල ටිකක් කපලා අරගෙන ඒක තියලා ඒක අලව ගන්නවා සරුංගලේ ගාන්නම රෙද්දක් වගේ හදා ගන්නවා මම. ඉතින් යාළුවනේ ඔයාලා බලන් ඉන්න මම ලස්සනට මේ වැඩේ කරන හැටි. ඒ විදිහට සරුංගලේ ප්‍රමාණයටම රෙද්දක් වගේ හදාගත්තට පස්සේ අපිට මේක සරුංගලේ ඉස්සරහින් තියලා හොඳට අලව ගන්න පුළුවන්. ඉතින් අලව ගන්නත් මම යොදාගන්නේ හඳුන් කූරෙන් පුච්චන ක්‍රමය තමයි. ඉතින් යාළුවනේ මම මේක ඉස්සලාම ඔලුව කොටස තමයි අලව ගන්නෙ. ඊට පස්සේ පිළ කොටස අලව ගන්නවා. ඊට පස්සේ දෙපැත්ත දෙක හොඳට ඇදලා රබානක් වගේ වෙන විදිහට මෙන්න මේ විදිහට යාළුවනේ ඔයාලා පේන්නේ නැති හොඳට ඇදලා අලව ගන්න ඕනේ. ඉතින් මම තිත්පෙලේ දෙකක් වෙනකම් වගේ තමයි තියාගෙන තියෙන්නේ මේ සරුංගලේ අලව ගන්න. මෙන්න මේ වගේ යාළුවනේ හොඳට ඇදලා අලව ගන්න ඕනේ. ඉතින් ඔයාලා පේන ඇති දැන් මගේ සරුංගලේ ලස්සන පෙනුමක් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට ඉතින් මහගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ සෙලෝ ටේප් එකක් අරගෙන අපි මේ සරුංගලේ වටේම තියෙන දාරි ටික හොඳට සීල් කරගන්න එක. ඉතින් ඔයාලා බලන් ඉන්නකො මම මේ වැඩේ කරන විදිය. ඉතින් මෙන්න මේ වගේ ඉස්සෙල්ලාම ඔලුව කොටස තමයි මේකේ මහ සීල් කරගන්නේ. ඉතින් මෙන්න මෙහෙම එක සෙලෝ ටේප් එකේ භාගයක් විතර මේකෙන් තියලා අලවගෙන ඊට පස්සේ එතන කපාගෙන ඊතුරු භාගය අනිත් පැත්තෙන් යටින් තියලා නමලා සෙලෝ ටේප් එක අලව ගන්නවා. ඉතින් යාළුවනේ මේ විදිහට මුළු සරුංගලේ වටේම හොඳට අලව ගන්න ඕනේ. ඉතින් මේ පේනවා ඇති සරුංගලේ අලවනකොට එන හුළඟ. ඉතින් යාළුවනේ සරුංගලේ යන්න හුළඟ ඕනේ වගේම සරුංගලේ අලවනකොටත් හුළඟ වලින් නම් පුදුම කරදරයක් තමයි දෙන්නේ. ඉතින් ඔයාලට පේනද යාළුවනේ මම මේ සෙලෝ ටේප් එකෙන් අලව ගන්න විදිය. ඉතින් කතාවෙන් මම මේක සරුංගලේ වටේම හොඳට අලවගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට වටේම සීල් කරගන්න ඕනේ හොඳට. ඉතින් යාළුවනේ මේ විදිහට සීල් කරගන්න එකෙන් වෙන්නේ අපි සරුංගලේ වැස්සටවත් ඉරෙන්නේ නැතුව හොඳට මේවා ඇලවිලා තියෙනවා. ඉතින් යාළුවනේ දැන් ඔයාලා හිතන්නේ මම මේ සරුංගලේ වැස්සට තිබ්බහම මේ සරුංගලේ වැස්සට මොනවත් වෙන්නේ නැති වෙයි කියලාද? ඉතින් යාළුවනේ ඒක මමත් ඇත්තටම හරියටම දන්නේ නැහැ. ඉතින් අපි මේක වැස්සට තියලා බලමු. ඉතින් වීඩියෝ එක ඔයාලා දිගටම බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ යාළුවනේ ඉතින් සාමාන්‍ය විදිහට මේ වගේ රැලි දා ගන්නවා මම මොනරෙක් නිසා මේක නම් උඩට යටට හොඳට රැලි දා ගන්නවා. ඉතින් ඔයාලගේ සරුංගලේ විදිහටත් මේ වගේ ගාබේජ් කොළ වලින්ම හොඳට රැලි දා ගන්න. ඊට පස්සේ මම පිළට ගන්න රැලි ටික මෙන්න මේ වගේ සෙලෝ ටේප් එකක් ගහලා ඒකෙන් තමයි සරුංගලයට අලව ගන්නෙ. ඉතින් යාළුවනේ මේ සෙලෝ ටේප් ටික මෙන්න මේ වගේ අතින් හොඳට තියලා තද කරලා මේ ගාබේජ් බෑග් එකට හොඳට අලවන්න ඕනේ. එහෙම නැත්නම් මේ පොඩි හිඩැස් වලින් මේක ගැලවෙන්න බලනවා. හරි යාළුවනේ ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහටම සේරුව දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මගේ සරුංගලේ නම් මොනරෙක් ඒක නිසා මේ යට පිළ සම්බන්ධ වෙන තැනින් නූලක් දාලා කිදුළු පිටත් එක්කම අහුවෙන්න මේ වගේ හොඳට ගැට ගහගෙන ඒ නූල එහා කෙරවල මේ වගේ අත්තට සම්බන්ධ වෙන තැනින් කිදුළු පිටට යටින් දාලා අරගෙන අත්තට කිදුළු පිටට දෙකම එකට වෙන විදිහට එතනිනුත් හොඳ ගැටයක් දාගන්නවා. ලෙහෙන්නේ නැති වෙන්න බුරුල් වෙන්නේ නැති වෙන්න ඕනේ මේ ගැටේ. ඉතින් යාළුවනේ මේ වගේ බුරුල් වෙනවා නම් කොළ කැල්ලක් තියලා සරුංගලේ ගැටේ ගහ ගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ ඉතින් මම සේරු ගැටේ දාගන්න තමයි තියෙන්නේ.
ඉතින් මේකෙන් තමයි යාළුවනේ සරුංගලේ ගොඩක් දේවල් රඳා පවතින්නේ. ඉතින් මගේ සරුංගලේ සේරු කැටේ මෙන්න මේ හරියට වගේ තමයි වැටෙන්නේ. ඉතින් මේක යාළුවනේ ඔයාලා සරුංගලේ බර අණුව සහ වෙනත් දේවල් අණුව වෙනස් වෙනවා. ඉතින් උඩ යවලා බලලා සේරුව හරියට දාගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ විදිහට සේරුවක් දාගත්තට පස්සේ අපිට සරුංගලේ යවන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් වෙලට ගිහිල්ලා බලමු සරුංගලේ කොහොමද උඩ යන්නේ කියලා. ඉතින් යාළුවනේ මට නම් අද යාළුවෝ හිටියේ නැහැ කවුරුත්. ඒක නිසා මම සරුංගලේ අතේ තියාගෙන තමයි යවන්නේ. ඉතින් ඔයාලා සරුංගලේ අතේ තියාගෙනද යවන්නේ? එහෙම නැත්නම් දුර තියලා අදිනවද කියලා අනිවාර්යෙන් මට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවනේ ඔන්න අපේ සරුංගලේ හිමීට උඩ ගුවන කර ඇදීගෙන යනවා. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අපේ සරුංගලේ ලස්සනට උඩ ගිහිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ දැන් වෙලාව හවස 3ට විතර ඇති. ඉතින් අපි තව ටිකක් රෑ වෙලා මේකට නූල් ටිකක් දීලා බලමු. ඉතින් යාළුවනේ රෑ වෙලා මම ඔයාලට තව වීඩියෝ එකක් ගේන්නම්. ඔන්න ඉතින් යාළුවනේ ඩස්බින් බෑග් වලින් හදපු සරුංගලේ උඩ ඇව්වා. මේ දැන් මේක රෑ තියන්න හදන්නේ අපි. රෑ තියන්නත් පුළුවන් කිසිම අවුලක් නැහැ. මේ පේන ඇති මම තව නූල් ටිකක් දෙන්න හදන්නේ. නූල් සද්දෙත් ඇහෙනවා සරුංගලේ උඩ හුලඟේ තියෙන්නේ. දැන් වෙලාව 6:05ට විතර හවස. එතකොට දැන් මේක මම රෑ තියනවා. රෑ තියලා හෙට උදේටත් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඔහොම තමයි සරුංගලේ වැඩ ටික අවසන් වෙන්නේ. ඔගේ සුපිරි වීඩියෝ දෙකටම බලන්න අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ගොඩක් කට්ටිය අපේ වීඩියෝ බලනවා සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ. ඉතින් ඔයාලා වෙනුම තමයි මම ඔගේ සරුංගල් වීඩියෝ හදලා දාන්නේ. අනිවාර්යෙන්ම එන්න සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ කරලා ලයික් එකක් දාලා දෙකම රැඳිලා ඉන්න අපිත් එක්ක. ඔන්න ඉතින් යාළුවනේ මම සරුංගලේ ගැට ගහලා ගෙදර ආවා. ඉතින් මම දැන් වෙලාව 6:43යි. ඔයාලට පේනවා ඉතින් සරුංගලේ ඉතින් තාමත් උඩ තියෙනවා. ඉතින් යාළුවනේ මේ වෙලාවේ පොඩ්ඩක් කරවලා ඒක නිසා කැමරාවට හරියට අහු වෙලා නැහැ. ඉතින් ඔයාලා ගණන් ගන්න එපා ඒක. මම උදේට ලස්සන වීඩියෝ එකක් කරලා දාන්නම්. ඉතින් යාළුවනේ මම සරුංගලේ ගැට ගහලා ඉද්දි අර පැත්තේ ලස්සන අහසක් දැක්කා. ඉතින් බලන්නකෝ මේ අහස කොයිතරම් ලස්සනද කියලා. ඉතින් යාළුවනේ අදට ගිහිල්ලා නම් හෙට උදේට බලමු අපි අපේ සරුංගලේට මොකද වෙලා තියෙන්නේ කියලා. ගුඩ් මෝර්නිං යාළුවනේ ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මම උදේම නැගිට්ටා අපේ සරුංගලේට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් යාළුවනේ සරුංගලේට නම් මොකුත් වෙලා නැහැ. උඩ තියෙනවා කලින් දවසේ තිබ්බ විදිහටම. ඉතින් දැන් වෙලා උදේ 6:55යි. ඉතින් යාළුවනේ අපේ ගාබේජ් බෑග් සරුංගලේ සුපිරියටම රෑ උඩ තියන්න පුළුවන් කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපි තව ඩයක් වෙලා තියාගෙන ඉමු සරුංගලේට මොකද වෙන්නේ කියලා බලන්න. යාළුවනේ සරුංගලේ සීකර කලින් ලොකු වැස්සක් ගියා. වැසටත් අහුණ සරුංගලේ මොනවත් උන්නේ නැහැ. අපි ඊයේ හවස ආවේ මේ සරුංගලේ. ඉතින් දැන් වෙලාව පහුවදා දවල් 12ට කිට්ටුයි දැන්. සරුංගලේ ඊයේ තිබ්බ විදිහටම උඩ තියෙනවා. වැස්සටවත් මොනවත් උන්නේ නැහැ. ගාබේජ් බෑග් වලින් අරපු සරුංගලේ සුපිරියටම සාර්ථකයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මෙහෙම හදලා තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න යටින්. ඒ වගේම යාළුවනේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේ වගේ වීඩියෝ දෙකටම බලන්න. අපි දිගටම අගෝස්තු වෙනකම් වීඩියෝ දානවා. ගෞරවයෙන් දැම්මා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි වීඩියෝ දාන්නේ මේ වගේ. ඒ නිසා අනිවාර්යෙන්ම සරුංගල් පිස්සොත් එක subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. එහෙනම් ඉතින් යාළුවනේ ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්. සරුංගලේ තනි කෙඩින් තියෙන්නේ අර. අම්මෝ තද. අර තියෙන සරුංගල. එහෙනම් ඉතින් යාළුවෝ ගිහිල්ලා නම් ජය වේවා හැමෝටම.